මොකද දැන් මේක මේ මුහුද මේ වෙලාව හරියටම රාත්‍රී 11යි 10:40යි. ඉතින් බොහෝ විට මේ වීඩියෝ එක මේ දිත්වා සොලිකුණාටුවේ මම ඉදිරිපත් කරන අවසන් වීඩියෝ එක වේවි බොහෝ දුරට. ඉතින් ඔයා බලන්න මම ඉස්සෙල්ලා කියපු විදිහටම මම මේ කතරේ මෙතනට අරගන්න. මෙන්න මේ හරිය තමයි ඉස්සෙල්ලා තිබුණේ සුලිය කේන්ද්‍රය. ඒ සුලිය කේන්ද්‍රය මම ගොඩක් දුරට අනුමාන කළේ මෙන්න මේ ආකාරයෙන් මන්නාරම කෙලින් එළියට යයි කියලා. දැන් ඒත් එහෙම නැහැ. මෙතන මෙන්න මේ හරිය තියෙනවා අපේ මධ්‍ය කඳුකරේ. මෙන්න මෙතන නැංගුරමක හැඩෙන් මෙන්න මේ විදිහට අවසන් වෙන්නේ සුලිකුණ මේ අපේ මධ්‍ය කඳුකරේ. ඔන්න ඔය විදිහට මෙන්න මේ හරිය තනකරම මධ්‍ය කඳුකරේ තියෙන්නේ. දැන් බලන්න මම මේක ප්ලේ කරන්න. ප්ලේ කරාම මේ මධ්‍ය කඳුකරේ වැදිලා සම්පූර්ණ කැරකෙන සුලිය කැඩිලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙනවා. මෙතන අන්තිමට අපි ගත්තොත් අන්තිම හරියට අපි ගත්තොත් මෙන්න මේ හරියට ඇවිල්ලා තියෙනවා. ඒකේ කේන්ද්‍රයේ විශාල ප්‍රදේශයක්. ඒ කියන්නේ මැද හරිය. ඒ වෙනකොට දැන් මම ඉන්න මේ හංවැල ප්‍රදේශයට ලොකු හුලං සහ වැස්ස සෑහෙන ප්‍රමාණයක් අල්ලනවා. මේ මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ අවසාන මේ ඇත්තටම මේ දිත්වසෝලිකුණාටුව අවසාන මොහොතේ ලංකාවෙන් එළියට යන මොහොත තමයි මේ තියෙන්නේ. මේ ඇවිල්ලා වෙලාව 11:42ට පෙන්නන රූප සජීව රූප. ඉතින් මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක විසිබල් එකටත් දාන්නම්. බලන්න විසිබල් එකේදීත් සොලිකුණාටුව සම්පූර්ණයෙන්ම වියකිලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ ප්‍රදේශවලට මම මේ කතරෙන් පෙන්නන හරියට තමයි කේන්ද්‍රය මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යහලාවත පැත්තෙන් කේන්ද්‍රය එළියට යාවි. සම්පූර්ණ බල බිඳිලා තියෙන්නේ මධ්‍ය කඳුකරේ වැදිලා මුළු සොලි සුළඟම සම්පූර්ණ බල බිඳිලා තියෙන්නේ. ගොඩක් දුරට හලාවතින් එළියට මේක ආපු ගමන් මේකේ බලය තව ටිකක් වැඩි වේවි. බස්නාහිර වෙරළට සහ නැගෙනහිර වෙරළට යම් බලපෑමක් සුළං ප්‍රවාහයක් මේකෙන් ඇති වෙන්න බොහෝ දුරට ඉඩ තියෙනවා. මේක මූදට ගියාට පස්සේ ඒ වුණාට මේ වෙනකොට සෑහෙන මේකේ බලය බිඳිලා තියෙන්නේ. අපි යමු ආයි ඉන්ෆ්‍රාරෙඩ් මෝඩ් එකට. එතකොට අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. අපි යමු පැය 6 මෝඩ් එකට. එතනින් අපි ගියාම ඔයාලට පේනවා කොච්චර වේගයකින් එයා අපෙන් එළියට තල් වෙලා යනවද කියලා. ඉතින් මධ්‍ය කඳුකරයට තමයි ස්තුතිවන්ත වෙන්න ඕන මෙතනදී මේ හරිය තියෙන මේක සම්පූර්ණයෙන්ම අර සුලිය කඩලා දැම්මට සමහර විට මේ හරියට ආපහු එද්දි සුලිය වර්ධනය වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් මොකද මහ මුහුදෙන් තමයි ඕනම සුලි සුළඟක ඕනම පීඩනාපාතයක සම්පූර්ණ ශක්තිය ලබා දෙන්නේ. මහ මුහුදට ආපු ගමන් මෙයා ආයි පණ ගන්න පුළුවන්. ඒකයි මේකට හේතුව මේ පේනවද? මේ හරිය මහ මුහුද උඩ මේ හරිය තියෙන්නේ. බලන්න කොච්චර බලවත්ද කියලා ඒ හරිය. දැන් මේ තියෙන හුලම් ප්‍රවාහයම ගොඩබිමට ආව ගමන් මේක පේනවා. මේක බල බිඳිලා. මෙතනත් ආපහු ගොඩබිමේ ඉඳන් ආයි මුහුදට යනකොට ආයි බලවත් වෙලා ඒ විදිහ තමයි සාමාන්‍ය ක්‍රමේ. ඒ විදිහ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. මේ තියෙන්නේ සුලි සුළඟේ අත්තක්. මේ ටික මූද උඩ තියෙන හින්දා තමයි මේ අත්තක් විදිහට පේන්නේ. මේ බලන්න මේ හරිය මූද උඩ තිබුණත් ගොඩබිමට ආපු ගමන් ගොඩබිමේ ඉහළදී සම්පූර්ණ වැස්ස විදිහට මේ ටික කඩන් හැලිලා මේක ඉවර වෙනවා. ඒක තමයි දැන් මෙතන වෙලා තියෙන්නේ. කොහොම වෙතත් අපිට අවදානම සම්පූර්ණ පහව ගිහිල්ලා නැහැ තාම. ඒක කියන්න ඕනේ. තාමත්ම දැඩි වැස්සක් පතිත වෙන්න පුළුවන්. මොකද දැන් මේක මේ මුහුද උඩට ගියාට පස්සේ මේක ආයි ගොඩක් දුරට මේ අතට යන්න ඉඩ තියෙනවා. මෙහෙට මේ නැගෙනහිර බංගාල බොක්ක පැත්තට යන්න ඉඩ තියෙනවා. ඒ ඇරෙන්න දකුණු ඉන්දියාව පැත්තට. ඉතින් ඒක ඇරෙන්න දැනට මේ තියෙන තත්ත්වයේ හැටියට අපි ලංකාව ගොඩක්ම මේ වැස්ස සහ හුළඟෙන් අපි බේරුණා කියලා තමයි කියන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒත් වැහපු වැස්සට එන ගම් වතුර අනිවාර්යයෙන්ම අපිට බලපාවි. දැනට වැහැලා තියෙන වැස්ස හින්දා ඉස්සරහට වැස්ස අඩු වේවි. ඉදිරි පය දෙක ඇතුළත
වැස්ස ඊටාත්ම අඩු අගයකට වැස්ස සහ සුළඟ අඩු අගයකට මේ පත් වෙන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. බලන්න මේ අලුත් රූපත් එක්ක සම්පූර්ණ මේ හරියට යනකොට මේ සම්පූර්ණම මුළු මේ ලංකාවේ ඉහළින් තිබිච්ච සම්පූර්ණම කුණාටුව මේ වෙනකොට 11:45යි වියකිලා ගිහිල්ලා තියෙනවා. මේ බලන්න. මෙතන මේ කොටුව පෙන්නන්න මේ බලන්න සම්පූර්ණ වියකිලා ගිහිල්ලා තියෙනවා. ඒ ශක්තිය සම්පූර්ණයෙන්ම හීන වෙලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඕක තමයි මේ වෙලාවේ කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඒත් තවදුරටත් පරිස්සම් වෙන්න, අවධානයෙන් ඉන්න. කුණාටුව ඉවරයි. ඒක අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. කුණාටුව ඉවරයි. ඉතින් මෙතනින් එහාට ඔයගොල්ලන්ගේ කාට හරි මොනවා හෝ කරදරයක් සිද්ධ වෙලා තියෙනවා නම් මෙයාලව ඒ විපතටපත් වෙච්ච අය මුදව ගන්න මේක ශක්තියක් වෙයි කියලා මම හිතනවා මේ තොරතුර. ඉතින් ඕගොල්ලෝ බය නැතුව ඕගොල්ලන්ගේ කටයුතු වල යෙදෙන්න ඉස්සරහට පුළුවන් වෙයි. මේ මොහොතේ තවත් අප්ඩේට් එකක් ආව ඔයගොල්ලෝ දකින්න ඇති. මොකද විනාඩිය වගේ මේකේ රූප අපිට ලැබෙනවා. ඉතින් වැස්ස අඩු වේවි ලංකාවටම. හෙට උදේ වෙනකොට මේ තත්වයන් ලංකාවේ හැම පැත්තකටම පහ වේවි. ඉතින් බොහොම ස්තුතියි මාත් එක්ක රැඳිලා හිටියට. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න.